හරි අද මගේ චෑනල් එකට එකතු වෙන හැමෝටම මම සාදරයෙන් පිළිගන්නවා. එතකොට මගේ දෙවෙනි වීඩියෝ තමයි මේක. මම ඇත්ත ලොකුවට YouTube කරන්නේ නැහැ. හැබැයි මම පුළුවන් විදිහට මේක කරනවා. මොකද මගේ දේවල් පෙන්වන්න. ඉතින් මේක ප්ලාන්ටඩ් සෙටප් එකක්. මේකේ බැලුවොත් අපිට ප්ලාන්ට්ස් වර්ග ගොඩක් තියෙනවා. මොකද්ද මෙතන ජාවා ෆර්න් එකක් තියෙනවා. එතකොට ට්‍රිප් ෆුඩ් එකක් තියෙනවා. මෙතන මාළු ගැන කතා කරොත් මේකේ ඉන්නවා ෆයිටර් කෙනෙක්. මෙතන පේන ඇති ලලු එකක් ගත්තොත් මේ ගොඩක් හෙල්ලි ඒගොල්ලෝ. ඊපස්සේ ඊළඟට ගත්තොත් මෙතන ඉන්නවා මේ නියොන් ට්‍රෙට්ටලා. ඒ කියන්නේ කාඩිනල් ටෙස්ටලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බඩ තනිකර රතු පාටයි. එතකොට උඩ තමයි ඒගොල්ලන්ගේ නිල් පාටට තියෙන්නේ. එතකොට මේ ඩ්‍රිප් ෆුඩ් එකක් මෙතන ඉඳලා මම පොඩි එකක් දැම්ම ලොකු එකක් ගන්න ඉතර මොනවත් තිබුණේ. මොකද කොච්චර දැම්මත් මේකේ පේන්නේ මේ ඩ්‍රිප් ෆුඩ් එක. මොකද මේ පැල වලට වැහිලා තියෙන්නේ. පැල ගොඩක් මම කියන්නේ ඔය හිතවනවා. ඉතින් මේකේ බලුවොත් අපිට අඟල් මෙතන පළවෙනි ලේයර් එක තියෙන මෙතන මේ හරිය මෙතන මම දාලා තිනවා අඟලක් මොනවද කොම්පෝස්ට් දාලා තියෙනවා. අඟල් දෙකක් විතර වැලි දාලා තියෙනවා. ආයි මෙතන බැලුවොත් අඟල් දෙකක් විතර මේ කොම්පෝස්ට් දාලා තියෙනවා. අර උඩ ආයි මේ අඟල් දෙකක් විතර අඟල් 3ක් වගේ වැලි දාලා තියෙනවා. කියන්නේ මේ ගඟක වැලි දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ කොම්පෝස්ට් මේ ටැන්ක්ස් අපේ කිසිම pH අවුලක් වුන්නේ නැහැ. කිසිම අවුලක් වුන්නේ නැහැ. කියන්නේ හොඳට තිබ්බා සෙටප් එක. කිසිම අවුලක් වුන්නේ නැහැ. හොඳටම යනවා. එතකොට මේකේ දාලා තියෙන ලයිට් එක නියෝ හේලියස් කියන ලයිට් එකක් දාලා තියෙන්නේ ප්‍රෝ එක. මෙතන පේන ඇති. වෝටර් ක්වොලිටි එකත් එම මුකුත් වරදක් කියන තරම් නරක වෝටර් ක්වොලිටි එකක් නැහැ. මාළුත් වෙනවා හෙල්ලියට ඉන්නවා. මේක ඔක්සිජන් දීලා නැහැ. ඒ තමයි ෆිල්ටරේෂන් එක. කියන්නේ නෝමල් යන ටැංක් එකක්. එතකොට බැලුවොත් අපි ඇතට මේ වගේ ලුක් එකක් එනවා එකට. ලස්සනයි ඒක. එතකොට යට බැක් කවර් එකක් දාලා තියෙනවා. ඒ වගේම කියන්නේ අර TNS වලට ටයිසනෝස් කැට්ෆිෂ්ට කන්න දෙන්නේ මෙන්න මේක CG පැලට් එක. මේක ජපාන් බ්‍රෑන්ඩ් එක. මේක හොඳයි කියලා ගොඩක් අය කියන එකයි ගත්තේ. මේගොල්ලන්ට දෙන්නේ නෝමල් පැලට් එකක්. ඒක හයි ප්‍රෝටීන් කියලා එකක් මේක තමයි දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ටෑන්ක් එක සතියට එකපාරක් බැලුවොත් 150ක වෝටර් චේන්ජ් එකක් කරලා ග්ලාස් ටික ඉස්සරම හොඳට පීදලා 150ක වෝටර් චේන්ජ් එකක් විතරයි මම කරන්නේ. ඔක්සිජන් උත් නැහැ. මාළු ටික හොඳට හැදෙනවා. නිකන් ඒගොල්ලන්ගේ නැචරල් පරිසරයක ඉන්නා වගේ මේගොල්ලන් මම හිතුවේ ඔක්සිජන් නැතුව හදන්න පුළුවන්. එහෙම කියන්න ඕනේ මට මේකේ අයිඩියා එකක් තියෙනවා CO2 සිස්ටම් එකක් යටින් හයි කරන්න. ඊට පස්සේ ආයේ බැලුවොත් ෆිල්ටර් එකක් දාන්න තියෙනවා පොඩි එකක් මේ හරියෙන් වගේ පේන්නේ නැති තැනක දාන්න ඕනේ ඒක. ඊට පස්සේ CO2 සිස්ටම් ෆිල්ටර් අන්න ඒ ටික ඇඩ් වෙන්න තියෙනවා. නැත්තම් මේ ටැංක් එකේ සාමාන්‍ය මම සෙටප් එක එක්කෝ මේ ටැංක් සෙට් එක ඔක්කොම අයින් කරලා මේ කියන්නේ මේ ප්ලාන්ට්ස් ඔක්කොම අයින් කරලා වැලි ඔක්කොම අයින් කරලා පීකොක් බාස්ලා දෙන්නෙක් තුන් දෙනෙක් වගේ නන්න දාන්න අයිඩියා එකක් තියෙනවා මගේ. අලක් ටැංක් සෙටප් එක නෝමල් එකක්. කියන්නේ මම ඉස්සෙල්ලම මේකේ රෙඩ් ප්ලාන්ට්ස් ගෙනාවා. රෙඩ්මයි කියන රෙඩ් ප්ලාන්ට්ස් කියන්නේ හයිටෙක් ප්ලාන්ට්ස් එකක්. මේකයි මේකයි හයිටෙක් ප්ලාන්ට්ස්. ඒක හරියට හැදුන්නේ නැහැ මේ මගේ මේ ලයිට් එක. හරි ප්‍රශ්නයක් ඇති. මගේ සොයිල් එක මම කොම්පෝස්ට් දාපු හින්දා ප්‍රශ්නයක් ඉතින් ඒක හරියට හැදුන්නේ නැහැ. හැබැයි ලෝටෙක් ප්ලාන්ට්ස් මේ වගේ ඒවා හොඳට හැදුනා. එහෙනම් වැරදක් කියන්න නැහැ. හොඳට ඇවිල්ලා තියෙනවා පැල එහෙම. මුල් කාලේ වගේ පොඩ්ඩක් කොම්පෝස්ට් දාපු හින්දා ටැංක්ස් එක උඩ අවුල් ගිහිල්ලා තිබ්බේත්. දැන් නම් නෝමල් විදියට මේ සෙටප් එක තියෙනවා. අපි බලමු කැම දීලා පොඩ්ඩක්. කෑම මෙන්න මෙච්චර පොඩ්ඩක් තමයි මම දෙන්නේ දවසට. සාමාන්‍යයෙන් සතියට 6 පාරක් වගේ තමයි අපිට කෑම දෙන්න පුළුවන් වෙන්නේ මට. ඊළඟ වල ඔක්කොම මාළු හෙල්ලියට ඉන්නවා පේනවද? මේකට හොඳ පැලට්ස් ටිකක් ගේන්න ඕනේ. මම වෙන කඩේකින් බලන්න ඕනේ. ඒ ගැනත් මට මේ ටැංකිය දිගට මෙහෙම තියන්න කියන්නේ ආසාවක් නැහැ. මොකද මේකට
සෙටප් එක වෙනස් කරන්න පිකප් බාස්ලා දෙන්නෙක් වගේ මම බලන්නේ. ඒක ප්‍රයිසස් එක වෙනස් කරනවා මම ගේනවා නැද්ද කියන එක. පිකප් බාස්ලා දෙන්නෙක් කොහමද මේකට දාන්න ඕනේ. අතන TNS ලා දෙන්න ටික ලොකු නම් පස්සේ හීටර් එක මෙතනට එන ඊට පස්සේ අලුත් ෆිල්ටර් එකක් ගන්නවා මෙතන. අලුත් ෆිල්ටර් එකක් දාලා තමයි TNS දැක්කනේ. විනාඩි 5ට ඔක්කොම කැම ටික මෙතන ඉවරම වැඩි දෙන්නේ නැහැ. මොකද මේක වෝටර් ක්වොලිටි එකම අවුල් වෙනවා. පිට ඇසප් එක පොඩි මේකක් දුන්නේ හැදින්වීමක්. නෝමල් එකක්. ඒක සාමාන්‍ය මොඩ සෙටප් එකක්. ඒ කියන්නේ චීප් මාර ඉබේ කියන්නේ මාර අඩු වියදමකින් හදපු ටැන්ක් සෙටප් එක මට මෙතන මම මේකට ගියේ නියෝ හෙලියස් කියන්නේ ලයිට් එකට විතරයි මට රුපියල් 6000ක් විතර ගියේ ලයිට් එකට විතරයි. ඒගොල්ලෝ මේගොල්ලන්ට කියන්නේ 14 pallets මේ මාළුවගේ බඩ ඇතුළේ කියලා පස්සේ ඒවා ලොකු වෙනවා. ඒ හින්දා අවශ්‍ය පොඩි ප්‍රමාණයකින් දෙන්න ඕනේ. මම දෙවෙනි පාටක් දුන්නා ඒගොල්ලන්ට කියන්නේ. අනේක normally පෙන්නන්න. හරි එච්චරයි අද වීඩියෝ එක. මම TNS වගේ අප්ඩේට් එනවා ටික ටික.